මා ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ කියලා. කවුද මා ආණ්ඩුව කියලා? එයාගේ ආණ්ඩුව. දැන් එතුමාගේ ආණ්ඩුව ඇවිල්ලා මාස 6යි. දැන් මේ මාස 6ට වෙච්ච දූෂිත ගනුදෙනු කීපයක් තියෙනවානේ. එකක් තමයි කන්ටේනර් 323ක් එළියට දැම්මා. රතු ලේබල් අලෝපු තියපේවා. අනිවාර්යෙන්ම රේගු පරීක්ෂාවට ලක් කරන්න ඕනේ කියලා රේගු නිලධාරීන් නම් කරපු කන්ටේනර් 323ක් එළියට දැම්මා. අද වෙනකන් ඒ 323 වාර්තාවල් නැහැ. කාගේද ඒ කන්ටේනර්? ඒවල තිබුණු බඩු භාණ්ඩ මොනවද? පාර්ලිමේන්තුවේ දිගටම ප්‍රශ්න කළා. තවම ආණ්ඩුවට බැරි වුණා ඒ පිළිබඳව ලියවිල්ලක් සභාගත කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. දැන් අවුරුදු 10 15 හොරගම් කරපු ලයිස්තු ඔක්කොම පාර්ලිමේන්තුවට දැම්මා. නමුත් දැන් මාස ගණනාවකට කලින් වරායෙන් පිට කරපු 323 කන්ටේනර් වල තිබුණු බඩු භාණ්ඩ කාගේද? ඒ බඩු භාණ්ඩ කන්ටේනර් වල තිබිච්ච දේවල් මොනවද? මොන කම්පැනි කාර්යාවකද මේ කන්ටේනර් කියන එක ඒක ආණ්ඩුවට තවම එළියට දාගන්න බෑ. මේ ජනාධිපතිතුමාගේ යටතේ වෙච්ච දෙයක්. ඊළඟට මන්නාරමේ සුළං විදුලි බලාගාරය පිළිබඳව මෙගාවෝට් 50ක ටෙන්ඩර් කැඳවුවා. ටෙන්ඩර් වලින් ටෙන්ඩර් එක පිරිනැමුනේ වෙනත් ආයතනයකට. නමුත් ජනාධිපතිවරයා ලබා දුන්නේ වෙනත් ආයතනයකට. පැහැදිලිව ටෙන්ඩර් ක්‍රියාපටිපාටියෙන් බැහැරව තමයි ජනාධිපතිතුමා මන්නාරමේ සුළං විදුලි බලාගාරයේ මෙගාවෝට් 50 ලබා දුන්නේ. ඔහු ජනාධිපතිතුමාගේ හිතවතෙක්. ඉතින් කොහොමද ජනාධිපතිතුමා කියන්නේ මධ්‍යම ආණ්ඩුව වංචා දූෂණ වලට සම්බන්ධ නැහැ කියලා? ඊළඟට මොකද්ද මේ සතෝසේ ටෙන්ඩර් සිස්ටම් එක ටෙන්ඩර් කරන. මේ කියන්නේ සිස්ටම් එක ඔඩිට් කරන ටෙන්ඩරය කැඳවුවම ඒ ටෙන්ඩර් එක යනවා වෙනත් පාර්ශවයකට, වෙනත් ආයතනයකට. මොකද්ද කරන්නේ? ඒ ටෙන්ඩර් එක අවලංගු කරලා අලුත් ටෙන්ඩර් එකක් කැඳවලා ජනාධිපතිතුමාගේ උපදේශකයට එතුමා නියෝජනය කරන එතුමාගේ කොටස් තිබෙන ආයතනයකට අර ඔඩිට් සිස්ටම් එක ඔඩිට් කරන ටෙන්ඩර් එක ලබා දෙනවා. ඊළඟට සතෝස ආයතනයේ බරපතල ලෙස ටෙන්ඩර් කැඳවීමකින් තොරව බඩු භාණ්ඩ රාශියක් ලබාගෙන තියෙනවා පෞගිය කාලේ පුරාම. ටෙන්ඩර් කැඳවීමකින් තොරව. ඉතින් ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා එයාගේ ආණ්ඩුවේ හොරකම් නැහැලු. මේ මම කිව්වේ මේ මාස 6ක් තිස්සේ වෙච්ච හොරකම්. හරි? මාස 6ක් ආණ්ඩුව ඇවිල්ලා මාස 6ක් වෙන්න කලින් වෙච්ච දූෂිත ගනුදෙනු ටික මං කිව්වේ.